පුදුම රටක ඉපදුණු ජාතියක්. Sri Lanka, the country has been hit by a cyclone. It's called Ditwa. අපි සුනාමි දැක්කා. අපි කොවිඩ් දැක්කා. අපි පාස්කු දැක්කා. අපි ගංවතුර දැක්කා. මේ ජීවත්වන ටික කාලෙට නොදකින්න ඕන දේවල් ගොඩක් දැකපු මිනිස්සු අපි. හැබැයි ඒ විපත් දැකපු හැම මොහොතකම මිනිස්සුන්ගේ උතුරලා යන මනුස්සකම් දැකපු මිනිස්සු අපි. ඇත්තටම අපේ උන් හරි පුදුම ජාතියක්. තමන් සන්තකේ තියෙන ගාන කීයද? ඒක ගෙනත්තින මිනිස්සු අපි දැක්කා. ගෙදර කන්න තිබ්බ හාල් මිටි උස්සන් ඇවිත් ආධාර දීපු මිනිස්සු අපි දැක්කා. අඩෝ මේ හාල් හුල්ලුව මේක ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ ගෙදර මැනගෙන කන්න ගෙනාපු හාල් ටික තමයි මචං උස්සගෙන ගෙනල්ලා දීලා ගිහිල්ලා තින්නේ බා. දවසක් නොකා, වේලක් නොකා, තමන් කන කෑම වේල පරිත්‍යාග කරපු මිනිස්සු අපි දැක්කා. තීරණය කළේ තමන්ගේ ආහාර වේලා ව්‍යසනපත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරන්න. හරි ආසාවෙන් දේවල් ගන්න අවුරුදු ගණන් එකතු කරපු සල්ලි කැට පිටින් මුසන් ඇවිත් දීපු ලස්සන අනාගත පරම්පරාවක් අපි දැක්කා. ලොරි පිටින් ආධාර එකතු කරගෙන උදව් කරන්න දුවගෙන එන මිනිස්සු අපි දැක්කා. කෑම නෑ කියලා පෝස්ට් එකක් වැටුණු සැනින් ආයි කෑම එවන්න එපා කියලා නිවුස් වල කියන්න උනා. එක මැසේජ් එකයි එක මැසේජ් එකෙන් කට්ටියම කෑම පාර්සල් කීයක් තියෙනවද? 400යි. තමන් ජීවිත කාලෙම දුක් මහන්සියෙන් හම්බ කරපු මුදලින් මිලදී ගත්තු ඉඩම් අසරණ වුණු අයට දෙන්න කැමති වුණු මිනිස්සු අපි දැක්කා. තමන් ආදරෙන් බලාගත්ත කෝටි ගාණක් වටින වාහන ජීවිත බේරගන්න අනතුර එළපු මිනිස්සු අපි දැක්කා. ලේ නැහැ කියලා එක පෝස්ට් එකක් වැටුණු ගමන් ලේ බැංකුවට ලේ ගලන්න ගත්තා. දැන් ලේ දෙන්න එපා පොලිම වැඩි කියලා නිවේදනය කරන්නත් උනා. රුධිර සංචිතයේ ප්‍රමාණය රුධිර ඒකක 20000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා අද වෙනකොට.